හැමෝම ඉල්ලපු හැමෝම හොයපු මේ සෞඛ්‍යෙන්ද මේ බලන්න සෞඛ්‍යෙන්ද ගස් සාමාන්‍යයෙන් හැදෙන විදිහ. මේ එක පැලයකින් හැදෙන බුෂ් එකක් මේ. හරිද? මේ එක පැලයක් හදලා ගන්න පුළුවන් බුෂ් එකක් ටක් ගාලා හැදෙනවා මේ. මුටයි දාලා ටක් ගාලා සෞඛ්‍යෙන්ද කියන එක හැදෙනවා. මේ තියෙන්නේ සෞඛ්‍යෙන්ද ගාව හොයාගන්න පුළුවන් මේ මෙතන කැලතියා වගේ රටාවක් යනවා සහ මේකේ කොළේ පිටිපස්ස මෙන්න මේ කලර් එක ගන්න ඕනේ. ගොඩක් තව වර්ගයක් තියෙනවා කොළේ පිටිපස්ස කොළ පාට වෙන. හැබැයි ඒක නෙමෙයි මේක තමයි බෙහෙතට ගන්නෙ. මේකේ තමයි ගොඩක් මල් පිපෙන්නේ. ඊටසේ මෙන්න මේ වගේ. මේ තියෙන්නේ සෞඛ්‍යෙන්ද ගහක් ගැලවුවට පස්සේ මේ තියෙන්නේ සෞඛ්‍යෙන්ද ගහේ මුල් පද්ධතිය. හැබැයි සෞඛ්‍යෙන්ද ගහේ අල මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. මේ තියෙන අල මේ අල ටිකක් තමයි මේ වැදගත්ම දේ. මේ තියෙන්නේ මේ ආටිචොක්ක වගේ අල. මේ තමයි වැදගත්ම දේ. මේව තමයි මේ බෙහෙතට ගන්නෙ. මේක තමයි බෙහෙතට ගන්නෙ මේ ගොඩක් වෙලාවට සහ අවුකෙන්ද ගහේ කොළ එතකොට මල ඒ දේවලුත් බෙහෙතට ගන්නවා. හරි. ඊට පස්සේ මෙන්න බලන්න සාමාන්‍ය සෞඛ්‍යෙන්ද ගහක් ගැලවුවට පස්සේ මේ තියෙන්නේ අල පද්ධතිය. මේකේ මලක් ඇවිල්ලා මල පර වෙලා තියෙන්නේ. මේ තව මොටයි දාගෙන යනවා මේ. මොටයි දාගෙන යන නිසා එක පැලයක් ගත්තාම හොඳටම ඇති සෞඛ්‍යෙන්ද බෝ කරගන්න. මේ සෞඛ්‍යෙන්ද ගහේ පිටිපස්ස වලට පේනව නේද? ඉතින් මේ මට ආපු ලොකුම ඕඩර් එක බලන්න මම යවන්න කලින් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් මේ විදියට මේ කරන් මේ තියෙන මෙන්න මෙහෙම මේ බුෂ් එකක් වගේ මේක මේ බලන්න මේක පොකුරක්. හොයා ගන්න පුළුවන් අනිත් ගස් වගේ නෙමෙයි පිටිපස්සේ මේව එක නිසා නේ. පේනවද? ඉතින් මේ එක පැලයක් අරන් හදාගත්තා කියන්නේ ඉතින් මේ වෙනන මොටයි දාන විදිය එක පැලයක් අරන් හදා ගන්නවා කියන්නේ ඉතින් ඔයාලට කිසි ඉෂුව එකක් නැතුව පැල ටිකක් හදා ගන්න පුළුවන්. මේ ඊටු ටික ඊට පස්සේ මේ තියෙන්නේ මම ඒක බිමට දාන්නේ නැහැ. මේ තියෙන්නේ ඒක ගලව ගත්ත පැල ටික දැන් යවන්න හදා ගන්න ටික නේ. බලන්න මේ තියෙන්නේ මේ බලන්න මේ කොළ මේ සෞඛ්‍යෙන්ද බලන්න ලස්සන ටිකක් අඳුර වගේ හැදුනහම තමයි මේක අර කොළ ලස්සන ආට් එක එන්නේ. නිකන් එළිය වගේ එළිය වැටිච්ච ගමන් මැරෙන්න බලනවා. ඒක නිසා කරවල තැනක තමයි මේ තියන්න ඕනේ. මැරුණට පස්සේ තමයි මේකේ මල හැදෙන්නේ. නේ. පස්ස අල්ලන්න ඕන ළමයි හොඳේ. ඉතින් මෙන්න මේක. ඉතින් මේ මෙතන පැල ඔක්කොම මෙතන 58ක් තියෙනවා. මෙතන ටික ගැනේ නැතාම සාමාන්‍යයෙන් මෙන්න මේ විදිය තමයි සෞඛ්‍යෙන්ද ගහ හිටව ගන්න ඕනේ. මස් ගැන මේ කියන්නේ මේකේ අර පස් මාධ්‍ය ගැන කතා කරොත් මේක මේ සාමාන්‍ය පස්. ඒ කියන්නේ මතු පිට පසුයි කොම්පොසුයි වැලි තමයි මේකට දාලා තියෙන්නේ. හරි. එතකොට ටක් ගාලා මුල් ලද්දනවා. මේ විදිහට තමයි මේ පැලේ තියෙන්නේ. ඉතින් මේකේ කැන්සර් එකකට පිළිකාවලට ඒ වගේම මේ මොනවද ලේගිඩි වලට අංශභාගයට හෙම්බිරිස්සාවට සෙමට පවා මේක පාවිච්චි කරනවා. මේ කොළ නම් ගන්නේ රසකාරකයක් විදිහට. හරිද? අලේ තමයි වැදගත්කම තියෙන්නේ. එතකොට ගොඩක් කට්ටිය මේක විශ්වාස කරනවා ගෙදර හැදුවට පස්සේ ওই ගෙදරට අමනුෂ්‍ය දෝෂ. එතකොට මේවා මේ අපි හිතින් කියන දේවල් නෙමෙයි ගොඩක් කට්ටිය හරි තිබ්බ මේ ඌවන කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේක පාරම්පරික පොත්වල තියෙන ඒවා. ඒ වගේම පාරම්පරික වෙද පොත්වල තියෙන ඒවා. හරිද? වෙදකම් කරන්නෙත් සාමාන්‍ය බලනවා දිගටම වෙදකම් කළා ඇයි මේක වෙන්නේ නැත්තේ කියලා. එතකොට ගෙදර දින දෝෂයක්ද නැත්නම් භූමි දෝෂයක්ද එහෙමත් චෙක් කරලා බලන අවස්ථා තියෙනවා. මොකද මටත් එහෙම අවස්ථාවක් වුණා. මටත් මේ අංශ භාගය හැදිලා හිටියා. ඒක නිසා මම ඒ ගැන හොඳටම දන්නවා. මේ ඉතින් මේක සාමාන්‍යයෙන් ගෙදරක ඉස්සරහක පැල කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි එළිය තියෙන තැන් වල පැල කරගන්න එපා. ඒකට හේතුව තමයි මේ පැලේ ටිකක් ඉක්මනට මැරෙන්න බලනවා එළිය තියෙන තැනක හැදුවොත්. ඒ නිසා ඔයාලට කියනවා ඉතින් පැල ටිකක් අරගෙන හදාගන්න. එක පැලයක් ගත්තාම හොඳටම ඇති මේ විදිහ බුෂ් එකක් බෝ කරගන්න පුළුවන්. මොකද මේකේ අල කෑලි වලින් ඉක්මනට පැල දානවා. මේ විදිහ එක පැලයක්. මේ එක පැලයක්. මේ පේනවා එක පැලයක්. එක පැලයක් ගෙනල්ලා හදාගත්තා නම් හොඳටම ඇති. හොඳටම සාර්ථකව හැදෙනවා.
ඉතින් ගෙදරට ආකර්ෂණය ධන ආකර්ෂණය මේ හැම දෙයක්ම ලැබෙන පැලයක් කියලා තමයි පාරම්පරික වෙද පොත්වල තියෙන්නේ. හොඳේ. පාරම්පරික වෙද පොත්වල ඉතිහාස පොත්වල මේ වගේ තියෙන්නේ මෙන්න මේ ගහ ගැන මෙහෙම. ඉතින් ඔයාලටත් කියන එක වැලයක් අරන් හදාගන්න. ඒ වගේම අපේ සාරති YouTube channel එකේ හාමුදුරුවෝ දාලා තිබ්බ මේ පැලේ ගැන ගොඩාක් විස්තර. ඒකටත් ගිහිලා බලන්න. හාමුදුරුවන්ගේ channel එක sub කරලා support එකක් දෙන්න. මොකද මම හාමුදුරුවෝ නිසා තමයි මේ පැලේ ගැන දැනගත්තේ. ඉතින් ඒ නිසා හාමුදුරුවන්ගේ channel එකත් ගිහිලා බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේක තමයි සෞඛ්‍යෙන්ද. මේ හැමෝම ඉල්ලපු කස්තුරි කහ. හරිද? කස්තුරි කහ සාමාන්‍යයෙන් ගත්තාම මේ විදිහේ අල චූටියට අල එන්නේ ගොඩක් විශාල වෙනවා අලේ. මේක මේ මව් වල කැලලක්. මේ බලන්න මේකේ දැන් මේ වෙනකොටත් මොටයි මේ එනවා. හරිද? මොටයි එනවා. මාර විදිහට මේක බෝ කරගන්න බලන් අපිටත් මේ ඉන්දියාවේ ගිහිල්ලා ආපු අම්මා කෙනෙක්ගෙන් හම්බෙච්ච අල කැලලකින් තමයි මේක බෝ කරගත්තේ. කස්තුරි කහ අපේ කහ වගේ නෙමෙයි මේ බලන්න මේ කහාලේ වගේද කියලා. කස්තුරි කහේ අලේ මේ විදිහට කැඩුනට පස්සේ තියෙන්නේ මේ මුල් පත්තතිය මේ ලා කහ පාටක් තියෙන්නේ මේ වගේ පැලයක් තමයි කියන්නේ අඩි දෙකකට වැඩිය උස පැල තමයි මෙහෙම තියෙන්නේ මේ අපි පෙන්නුවොත් මේ තියෙන්නේ කස්තුරි කහේ ගහේ කොලේ මේ වගේ මල් ගහක් තියෙනවා හැබැයි මල් ගහේ කස්තුරි කහ වගේ අල එන්නේ නැහැ නිකන් පැලයක් තමයි තියෙන්නේ කස්තුරි කහ ඒ අලෙන් තමයි මේ හොයාගන්න පුළුවන් මේක කාලෙකදී මැරෙනවා දෙසැම්බර් නොවැම්බර් වෙනකොට මැරෙනවා. දැන් මේ මැරිලා තියෙන්නේ මැරිලා පැල ආපු කාලේ. එතකොට පැල එනකොට මෙච්චරද ලොකුවට තමයි එන්නේ. මේ බලන්න කස්තුරි කහ මේ අපි දැන් හිටවලා තියෙන මේ වගේ මේ පොට් එකක මේ අල ඕන තරම් ගලව ගන්න පුළුවන්. පුංචි අල කෑල්ලක් අරන් හැදුවනම් හොඳට මේ ගලව ගන්න පුළුවන්. ඔයාලට මේ කෑල්ලක් ගලවලා පෙන්නන්නම් මේ විදිහට මොටයි දාලා තියෙන්නේ. මෙන්න මේ කෑල්ල හිටවන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කස්තුරි කෑල්ල හිටවන්න පුළුවන්. මේ තියෙන කස්තුරි කහ ගහේ අඩි දෙකමාරක් දැන් අපි අම්මා ඔතන හිට ගන්න චුට්ට අම්මා ගහ ගමින් හිට ගන්නවා මේ බලන්න ඔයාලට මේ උස අපේ අම්මා අඩි 5ක් ඉන්න කෙනෙක්. එතකොට බලන්න අඩි කොච්චර උසයිද කියලා කස්තුරි කහ ගාව. අඩි 5කට අඩි 4කට වඩා උස යනවා කස්තුරි කහ හොඳට හැදුනට පස්සේ. හොඳ මුල් පද්ධතියක් තමයි මේ අල. ඉතින් මේ පුංචි අල කැලක් අරන් හදන්න පුළුවන් ගොඩක් කටිය මේ වීඩියෝ එක දාන්න හේතුව කස්තුරි කහ වගේ කියලා පෙන්නවා නිකන් ඉඟුරු වර්ගයක්. ඉතින් ඒක නෙමෙයි ඒ කැලේ ගහක්. මේක තමයි රියල් කස්තුරි කහ. ඉතින් මේ අඳුරගත්තේ නැති යාළුවට මේක බෙහෙතකට ගන්නවා ආයුර්වේද වලට ගන්නවා. ඒතකොට ගෑල්ලම විශේෂයෙන්ම රූපලාවන්‍ය කටයුතු වලට ගන්නවා. ඒ නිසා අහුවෙයි කියන දේ නිසා තමයි මම මේක පෙන්වන්න හිතුවේ මගේ යාළුවන්ට. ඉතින් හරි දේ දැනගෙන හරි දේ ගන්න කෙනෙක් කිව්ව පාළියට විශ්වාස කරන්න එපා. Google එකේ සර්ච් කරලා බලන්න කස්තුරි කහ කිව්වහම ගහ රූපේ ඔක්කොම ඔයාලට පේනවා. ඒ නිසා හරි දේ දැනගෙන හරි දේ ගන්න කියලා අපේ යාළුවන්ට ආදරෙන් මතක් කරනවා. මොකද දන්නේ නැති දෙයක් අරගෙන මූණ විනාශ කරගන්න එපා. ගොඩක් කෙල්ලෝ මන් දන්නවා මේක අරගෙන ගානවා මාත් කෙල්ලෙක් නිසා තමයි මේ වීඩියෝ එක දාන්න හිතුවේ. ඉතින් කස්තුරි කහ මේ වෙනකොට මන්නම් පැල බෝ කරගෙන නැහැ. හැබැයි පැල බෝ කරගෙන ඉස්සරහට ඔයාලට දෙන්න.